සුබ දවසක් හැමෝටම. මම මෙතනදී හදලා තියෙනවා AI කෝඩ් ඇසිස්ටන්ට් කෙනෙක්. මේ කෝඩ් ඇසිස්ටන්ට් තමයි අපේ JavaScript කෝඩ් චෙක් කරලා ඉවරලා ඒවල එරර්ස් තියෙනවා නම් එයා ඒවා කරෙක්ට් කරලා දෙනවා. මේක තමයි JS error checker. අපි මේකට ලස්සන modern animations use කරලා තියෙනවා. මේකට අපි CSS framework එකක් විදියට Tailwind CSS use කරලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම අපිට මෙතන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. මේ බටන් එක ක්ලික් කරලා තමයි මොනවාද අපේ කෝඩ් එක රන් කරගන්නේ. ඊට පස්සේ මෙතන අපිට ක්ලියර් කරගන්න පුළුවන්, සාම්පල් එක බලන්න පුළුවන්, බගී සාම්පල් එක බලන්න පුළුවන්. ඒ වගේ ෆන්ක්ෂන්ස් ෆීචර්ස් ටිකක් අපි ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන අපේ API key එක දෙන්න ඕනේ. අපි මෙතන use කරලා තියෙන්නේ open router කියන platform එක. open router API key එක මෙතනට දීලා තමයි අපිට මේ අපේ කෝඩ් එක රන් කරගන්න පුළුවන්. අපි මෙතන නිකන් රන් කරන්න ඇදුවොත් එහෙම අපිට execute කරන්න දෙන්නේ නැහැ. මොකද මෙතන මොකුත් කෝඩ් එකක් දීලා නැහැ. අපි මෙතනට API key එක දීලා ඉවරලා අපි කෝඩ් API key එක දෙනවා මෙතනට දැන්. API key එක දුන්නා. ඊට පස්සේ අපි මෙතන කෝඩ් එකක් කෝඩ් කරලා බලමු. මම මෙතන ගහනවා function අපි මෙතන hello කියලා function එකක් හදමු. නෑ අපි මෙතන greeting කියලා function එකක් හදමු. greeting කියලා function එකක් හැදුවා. ඊට පස්සේ curly brackets දැම්මා. ඊට පස්සේ අපි console log එක දෙමු. console.log මෙතන දෙන්නම් hello world කියලා. hello world කියලා semicolon එක දුන්නා. ඔන්න අපි function එකක් හැදුවා. function එක හදලා අපි මෙතන function එක call කරමු යටින්. අපේ function එකේ නම තමයි greeting. ඊට පස්සේ call කරමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කෝඩ් එකේ කිසිම error එකක් නැහැ. අපි බලමු මේ කෝඩ් එක රන් කරලා. එතකොට පෙන්නනවා code executed successfully කියලා. මෙතන console log එක පෙන්නනවා අපිට hello world කියලා. ඒ කියන්නේ අපේ කෝඩ් එක හරියට වැඩ කරා. ඊට පස්සේ මම මෙතන පොඩි වැරදි ටිකක් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ මම ඒ වැරදි ටික චෙක් කරගන්නවද කියලා බලමු. මම මෙතන function කියන එකේ t අකුර අයින් කරනවා. t අකුර අයින් කරා. ඊට පස්සේ මම මෙතන console log කියන එකේ console එකයි dot එක අයින් කරනවා. ඊට පස්සේ අපි මෙතන semicolon එක අයින් කරමු. ඔන්න මම වැරදි ගොඩක් කරා. වැරදි ගොඩක් කරලා ඉවරලා අපි බලමු මේ වැරදි ටික මෙයා චෙක් කරගන්නවද කියලා. ඊට පස්සේ මම මෙතන run and check කියන බටන් එක ක්ලික් කරනවා. ඔන්න මේක රන් කරා. Nemotron කියන AI මොඩල් එකෙන් තමයි මේක කෝඩ් කරලා තියෙන්නේ. යූස් කරන්නේ AI ෆන්ක්ෂන් එකේ වැරදි හඳුනා ගන්න. ඒ කෝඩ් එකේ වැරදි හඳුනා ගන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා එයා අපිට හරි ෆන්ක්ෂන් එක පෙන්නනවා. හරි කෝඩ් එක function greeting කියලා හදලා තියෙනවා. ඊට පස්සේ අපේ මෙතන function කියද්දි t අකුර අයින් කරා. එයා මෙතන t අකුර දාලා තියෙනවා. ඊට පස්සේ console dot කියන එක අපි අයින් කරා. එයා මේක එතනට දාලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන semicolon එක අයින් කරා. එයා ඒක මෙතනට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන error එක පෙන්නනවා unexpected identify greeting කියලා. එයාට ඒ function එක අඳුර ගන්න බැරි වුණා කියලා කියනවා. මොකද අපි මෙතන identify කියලා greeting එක function එක හදද්දී අපි මෙතන t අකුර අයින් කරගත්තා. එතකොට execute එකකට අපිට බැරි වෙනවා මේක මොකද්ද කියලා හරියට හොයාගන්න. මෙතන පෙන්නන executing time එක 0.4 millisecond lines කීයක්ද, ඒ වගේම errors කීයක්ද, ඒ වගේ දේවල් ටිකක් අපිට මෙතන පෙන්නනවා output එකේ. මම ඊට පස්සේ මෙතනට අපි මේකට modern animations තමයි use කරලා තියෙන්නේ. අපිට මෙතන මේ හරිය කෝඩ් එක අපිට copy කරගන්න පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා ඉවරලා. බටන් එක ක්ලික් කරාට පස්සේ copy වෙනවා. copied කියලා අපිට පෙන්නනවා.
ඊට පස්සේ මම මේක සිලෙක්ට් කරලා ඉවරලා අපේ හරි ගිය කෝඩ් එක පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන ඉවරලා අපි බලමු එයා දීපු කෝඩ් එක අපි හරිද කියලා. ඔන්න රන් and check කරනවා. ඔන්න එයා දීපු කෝඩ් එක රන් and check කළා අපිට වෙන්නනවා hello world කියලා console.log එකේ console log එක අපිට වෙන්නනවා. එහෙනම් මේක තමයි අපේ JS search එක කියන code assistant. එයා කරන්නේ අපේ JavaScript code වල error check කරන එක. මේකට use කරලා තියෙන්නේ Neutron කියලා AI model එකක්. මේක platform එක තමයි open router කියන platform එක. අපි මෙතන code එක නැතුව දෙන්න ගියොත් එයා අපිට පෙන්නනවා නිකන් ලස්සන animation එකත් එක්ක අපිට එයා බැහැ කියලා වගේ පෙන්නනවා execute කරන්න. මෙතන අපිට ලස්සන JavaScript debugger කියන එකත් එක්කම ඩොට් එකක් බ්ලින්ක් වෙයි ලස්සනට පේනවා. ඒ වගේ ලස්සන ඇනිමේෂන් එකක් අපි යූස් කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මගේ කෝඩ් එක. මම මෙතනදී internal CSS තමයි යූස් කරලා තියෙන්නේ and framework එක විදියට Tailwind CSS යූස් කරලා තියෙනවා. මම මෙතන උඩේ නම් ඔයගොල්ලන්ට පහළට පෙන්නගෙන යන්නම් කෝඩ් එක. හරි මේක තමයි අපේ කෝඩ් එක. එතකොට අපි නම් අදට සමගමු. thank you හැමෝටම.